ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම මඤ්ඤොක්ක වගා කිරීම සම්බන්ධයෙන් වීඩියෝ එකක් ඔයගලන්ට අරගෙන එන්නේ. ඉතින් ගොඩක් අය මහ කන්නෙත් එක්ක මඤ්ඤොක්ක වගා කරා. ඉතින් මේ ඇවිල්ලා ට්‍රැක්ටරයක්වත් දාන්න බැරි රොටරි කරන්න බැරි කඳු කර ඉඩමක තමයි මම මේ මඤ්ඤොක්ක වගාව කරන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ කිරිමනා ගල් තියෙන සාමාන්‍ය පසක් නෙමේ, බුරුල් පසක් නෙමේ. නමුත් මේ වැහි කාලෙත් එක්ක මේ වගේ ඉඩම් වල පුළුවන් අපිට භෝගයක් වගා කරන ගමන් ඒකේ අතුරු භෝගයක් විදිහට මඤ්ඤොක්ක වගා කරන්න. ඉතින් ඔයාලට පේනවා දැන් මම මේකේ පස් දාගෙන යන ගමන් තියෙන්නේ. මේකට ට්‍රැක්ටරයක් දාන්නවත් රොටරි කරන්න බිම පෙරලන්න කිසිම දෙයක් කරන්න බෑ. මොකද මේක සාමාන්‍ය බෑවුම් සහිත ඉඩමක්. එතකොට මේකේ අපිට පස බුරුලයි. වැහි කාලෙදි මේ පස බුරුලයි. මේකේ අල බහින්න පුළුවන් තත්ත්වය තියෙනවා. ඉතින් බලන්න ඔය තනින් මඤ්ඤොක්ක හිටවලා තියෙනවා. ඊට අමතරව ඔය ලාඩප්පා හිටවලා ගම්මිරිස් හිටවලා තිනවා. ඉතින් අද මේ පස් දාන අවස්ථාව වුණා මේක වගා කරන අවස්ථාවේ වීඩියෝ එකට අරගෙන එන්න බැරි වුණා. නමුත් දැන් පස් දාන ගමන් මම පාරක් දාගෙන යන තමයි බැලුවේ. ඉතින් පෝර විදියට මේ මඤ්ඤොක්ක වලට දාන්නේ මුලින්ම රතු කුඩුයි යූරියයි. ඉතින් ඒක මිශ්‍ර කරලා වගාවට එක් කරගන්න සාමාන්‍යයෙන් දැන් පැල අඩි 2.5 3ක් වගේ උසයි. ඔය පේනවා ඇති යායකට තිනවා. ගල් වැටි දාලා හදලා තියෙන ඉඩම මේ ගම්මිරිස් වගාවක් සඳහා තමයි මම මේක සකස් කරගත්තේ. නමුත් ඒකේ අතර පළවෙනි අවුරුද්දේ අපිට පුළුවන් අතුරු භෝගයක් වගා කරගන්න. දෙවෙනි අවුරුද්දෙත් පුළුවන් මේ ගම්මිරිස් අතර මඤ්ඤොක්ක ගැලෙව්වට පස්සේ වෙනත් භෝගයකට යන්න. ඉතින් ඔයගොල්ලන්ට කියනවා මේකෙන් යම් අවබෝධයක් ලබා ගත්තත් දන්නේ නැහැ. සමහර අය ඉන්නවා මේ කඳුකර ඉඩම් වල සාමාන්‍ය තැනි බෑවුම් ඉඩම් වල වගාවක් කරන්න අමාරුයි කියලා හිතන අය. නමුත් බලන්න මේ වගේ ඉඩමක වුණත් අපිට මොනවා හරි වගාවක් කරන්න පුළුවන්. ඉතින් මඤ්ඤොක්ක කියන එක ඇවිල්ලා අපිට ලොකු වියදමක් දරන්න වෙන්නේ නැති. ඒ වගේම සාමාන්‍ය ලාභයක් ලබා ගන්න පුළුවන් වගාවක්. ඉතින් මූලිකම දේ තමයි අපි ස්ථීර භෝගයක් වගා කරන අතරේ මේ අතුරු භෝගයක් වගා කරගත්තොත් අපිට ඉඩම සුද්ධ කරන්න. ඒ කියන්නේ වල් නෙලන්න, ඊට අමතරව පෝර වලට යන වියදම, ඒ වගේ දෙයක් අපිට මේකෙන් කවර් කරගන්න පුළුවන්. ඊට අමතරව ඉක්මනින් වල් වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට මඤ්ඤොක්ක හිටවල සාමාන්‍යයෙන් අඩි 4ක් විතර උඩට ගියාට පස්සේ බිම තනකොළ ඇති වෙනවා අඩුයි. ඊට අමතරව අපි වගා කරන අතුරු භෝගෙත් අර මඤ්ඤොක්ක සෙවණත් එක්ක ඒවට ඇදෙන පොහොරත් එක්ක ඉක්මනට වර්ධනය වෙනවා. ඉතින් ඒක තමයි මේකේ මූලිකම අරමුණ. ඉතින් ඒකත් එක්ක තමයි මම මේ මඤ්ඤොක්ක වගාවකට යොමු වුනේ. ඉතින් ඔයගොල්ලොත් බලන්න තමන්ගේ ගෙවත් ඉඩ තියෙනවා නම් තමන්ගේ ඉඩම මොන ආකාර ඉඩමක් වුණත් ඒකට ගැළපෙන භෝග වර්ග තියෙනවා. ඒක ගැළපෙන ආකාරයෙන් සකස් කර ගන්න ඕනේ. ඉතින් මේ වගේ ඉඩම් වලට මඤ්ඤොක්ක වගේ දෙයක් වගා කරනවා කියලා කියන සාමාන්‍ය වියදම් වැඩි. මොකද බිම පෙරලා ගන්න විදියක් නැහැ. ඊට අමතරව වල් නෙලිල්ල අතින් කරන්න ඕනි. ඒ වගේ දේවල් නිසා. ඉතින් නමුත් අපිට ඒකෙන් යාම ආර්ථික වාසියක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ භෝග වලට එන්න හැමෝටම කියනවා මගේ channel එක subscribe කරලා තියාගන්න, වීඩියෝ වලට like එකක් දාන්න, වීඩියෝ share කරන්න අනිත් අයටත් දැනගන්න. මේකෙන් යම් දැනුමක් අවබෝධයක් ගත්තා නම් සියලු දෙනාට මේක වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.